සිරින්ජ එක්කම එන්නේ. හරිද? ඒක ඉන්ජෙක්ට් කරගන්න තියෙන්නේ. හරිද ළමයි? මේකේ නම ඔසෙම්පික් කියලා මේකට කියන්නේ. හරිද? ලංකාවේ ඉතින් හොයන්න එපා. ඔයාලා හොයාගන්න බෑ. ඔයාලා දන්නෙත් නැහැ. හොයන්න යන්නත් එපා. මේක සාමාන්‍ය මිනිස්සෙට ඉන්ජෙක්ට් කරා කියලා හිතන්නකෝ. ඉන්ජෙක්ට් කරලා මේක යාගේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ගිය ගමන්. හරිද? මෙයාගේ මොළයට යවනවනේ මෙහෙම දෙයක් ඇතුළත් වුණා කියලා මෙසේජ් එකක්. හරිද? මොළයට සිග්නල් එකක් යනවා ඔසෙම්පික් ආවා කියලා. හරිද? මෙයා ආවා කියලා. ඊට පස්සේ මෙයා සිග්නල් එකක් යවනවා අපේ බඩට ආමාශයට. මෙහෙම දෙයක් ආවා. දැන් මගේ බඩ ෆුල් කියලා. හරිද? මොළයට සිග්නල් එකක් යවනවා. එතකොට ඒ වගේම ඒත් එක්කම මෙයා අපේ බ්ලඩ් වෙසල්ස් තියෙන ළමයි. අපේ මේ බ්ලඩ් වෙසල්ස් මොනවාද? නහර කියලා කියන්නේ අපි. ඕවට යවනවා තව සිග්නල් එකක්. අපේ ක්‍රේවිංස් තියෙන්නේ. ක්‍රේවිංස් කියලා කියන්නේ ඔය එක එක ආශාවල් කෑම කන්න තියෙන එක එක පැණි රහ කන්න ඕනේ අනම්මන. අන්න ඒ වගේ ඒවා නියුට්‍රල් කරන්න. හරිද? ඔය දෙකම එකතු වෙලා මෙයා අපිට මේක මේ ක්ලිනිකලි ගොඩක් රටවල් වල පාවිච්චි වෙන එකක්. මේ එච්චර හොඳයි කියලා රෙකමෙන්ඩ් කරන්නේ නැහැ මම. මේ ඒ දෙකම පාවිච්චි කරලා එයා අපිව ස්ටේබලි දවසක් තිස්සේ අරන් යනවා. එතකොට වේට් එක අපේ අඩු වෙනවා. හැබැයි මේක ඉතින් ඇඟට පිටින් දෙන දෙයක්නේ. ඕක කොච්චර කරත් හොඳ නැහැ. හරිද? මේකෙදි සමහර අයට උණ හැදෙනවා. හරිද? සමහර අයට ඕන්න ඔක හැදෙනවා. මොකද්ද? අපි කියන්නේ ඩයරියා කියන්නේ යනවා බඩේලිය යනවා. ඔන්න ඔක හැදෙනවා. ඉතින් ඔන්න ඔහොම පට්ට ස්පීඩ් දේවල් තියෙනවා මේ ලෝකේ. හරිද? පාවිච්චි කරන්න නම් මං කියන්නේ ඔයාලා ඉතින් ඔය ඉන්නේදී හොඳයි. තාම මොනවා ගෙට්ටු වෙන්නද? පියුමි හංසමාලිය ඔයාලා